හෙලෝ ගායිස් ඉතින් ඔන්න අදත් වෙනද වගේම සුපිරි අප්කමින් ඉවෙන්ට් සෙට් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් බොස් අද අපි කතා කරන ඉවෙන්ට් කෙටියෙන් ඔයාලට මතක් කරොත් ඉතින් අපේ සර්වර් ඉස්සරහට OB54 අප්ඩේට් එක එන්න තියෙනවා. ඉතින් මේ අප්ඩේට් එක ආවට පස්සේ අපිට එන්න තියෙන බූය පාස් එක කොහොමද ඩිසයින් වෙලා තියෙන කියලා අපි හරියටම අද පෙන්නනවා. ඉතින් ඒත් එක්කම අපිට ඇනිවර්සරි රින් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. ඉතින් එන්නේ ඉවෙන්ට් එක කවද්ද දෙන්නේ සහ ඉවෙන්ට් එක කොහොමද ඩිසයින් වෙලා තියෙන කියලා අපි හරියටම අද පෙන්නනවා. ඉතින් ඔයාලා වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න කියලා මතක් කරනවා. ඉතින් ඒත් එක්කම අපේ සර්වර් ඉස්සරහට ෆිස්ටි ස්කින් එකක් එන්න තියෙනවා. ඉතින් එන්නේ ෆිස්ටි ස්කින් එක කොහොමද ඩිසයින් වෙලා තියෙන්නේ සහ කවද්ද දෙන්නේ කියලා අපි හරියටම කතා කරනවා. ඉතින් ඒත් එක්කම අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙනවා වෝල් රොයල් ඉවෙන්ට් එකක්. ඉතින් එන්න එකට වෝල් කිහිපයක්ම ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඉන්නේ වෝල් ස්කින් සෙට් එකම අපි ඔයාලට පෙන්නනවා සහ ඉවෙන්ට් එක කවද්ද දෙන්නේ කියලා කතා කරනවා. ඒත් එක්කම ජෙම් කොච්චරක් යනවද කියලා අපි හරියටම කතා කරනවා. ඉතින් ඒ වගේ ඉවෙන්ට් සෙට් එකක් අද වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් ඊින්ද වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න කියලා ඔයාලට තව සැරයක් මතක් කරනවා. ඒත් එක්කම channel එකට අලුත් කෙනෙක් ඉන්නවා channel subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේ වීඩියෝ like එකක් දාපු නැති කෙනෙක් ඉන්නවා වීඩියෝ like එකක් දාන්න කියලාත් මතක් කරනවා. එහෙනම් guys වැඩි කතා නැති යමු වීඩියෝ එකට. ඉතින් boys මේවට බලා ගන්න පුළුවන් OB54 අප්ඩේට් එක ගේම් එකට ආවට පස්සේ එන්න තියෙන බූය පාස් එක. ඉතින් ඉන්නේ බූය පාස් එකේ තියෙන ෆීමේල් බන්ඩල් එක තමයි ඔයාලට මේ දැන්ටමත් පේන්නේ. ඉතින් ඇත්තටම කියව මාර්වල් ලස්සන ඩිසයින් කරපු බන්ඩල් එකක් ඔයාලට පේනවා. ඉතින් මාර්වල් ලුක් එකක් තියෙන බන්ඩල් එකක් ඒක. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ස්කේට් බෝඩ් එක. ඉතින් ස්කේට් බෝඩ් එකත් ඇත්තටම කියව මාර්වල් ලස්සන ඩිසයින් කරලා තියෙනවා පේනවා. ඉතින් මේ ලොකු කැතක් නෑ. ඇත්තටම ඒක පොඩි ෂේප් එකක් තියෙනවා. ඇත්තටම ලස්සනයි ඉන්නේ ස්කේට් බෝඩ් එක. ඉතින් guys ඒත් එක්කම ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙහිකල් ස්කින් එක. ඉතින් වෙහිකල් ස්කින් එකත් ඇත්තටම කියව මාර්වල් ලස්සන පේන දේ වෙහිකල් ස්කින් එක. ඉතින් අමුතුම වයිට් ඩිසයින් එකක් තියෙනවා. ඇත්තටම මාර්වල් ලස්සන ඉන්නේ වෙහිකල් ස්කින් එක. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ග්‍රැනයිට් ස්කින්. ඉතින් ග්‍රැනයිට් ස්කින් එකෙන් ලොකු චාටර් එකක් නෑ. ඉතින් සාමාන්‍යයෙන් පොඩි ඇනිමේෂන් එකක් තියෙන. ඉතින් ඒත් එක්කම ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඉතින් බැනර් එකේ ඉතින් බැනර් එකෙන් චාටර් එකක් තියන්න. ඉතින් ඒකත් ඇත්තටම මාර්වල් ලස්සනයි. ඒත් එක්ක මේ බූයේ පාස්සේ ගන් ස්කින් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් M500 තමයි මෙන්න මේ ගන් ස්කින් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් ඒක මාර්වල් ලස්සන ඇනිමේෂන් එකක් තියෙන ගන් ස්කින් එකක්. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් බේස්බෝල් බැට් ස්කින් එක. ඉතින් ඒකෙත් ඇත්තටම මාර්වල් ලස්සන ස්කින් එකක් තියෙන. ඇත්තටම පේනවා ඉතින් මේ බූයේ පාස්සේ වයිට් ගතිය ඩිසයින් කරලා තියෙන බූයේ පාස්යක්. ඉතින් මේ බැට් ස්කින් එකත් ඇත්තටම මාර්වල් ලස්සනයි. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් බෑක්පැක් ස්කින් එක. ඉතින් මේ බෑක්පැක් ස්කින් එක ඇත්තටම කිව්වොත් මාර්වල් ලස්සනයි. ඉතින් ඔයාලට පේනවා දැන් කැරක්ටර් එකට බෑක්පැක් එක වැටුණාට පස්සේ කොයිතරම් ලස්සනයිද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මාර්වල් ලස්සන බෑක්පැක් එක. ඉතින් ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් ලූට් බොක්ස් එක. ඉතින් ලූට් බොක්ස් එක ඇත්තටම මාර්වල් ලස්සන ඩිසයින් කරලා තියෙන ලූට් බොක්ස් එකක්. ඉතින් ඒත් එක්කම බූය පාස් එකට ඇඩ් කරලා තියෙන ඉමෝට් එක තමයි ඔයාලට මේ දැන්ටමත් පේන්නේ. ඉතින් ඉමෝට් එක ඇත්තටම කිව්වොත් මාර්වල් ලස්සන ඉමෝට් එක. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ඉමෝට් එක අමුතුම ලස්සනක් තියෙන ඉමෝට් එකක්. ඉතින් අමුතුම විදිහට ඩිසයින් කරලා තියෙන ඉමෝට් එකක් පේනවා. ඉතින් ඉමෝට් එක දැම්මම අමුතුම ලුක් එකක් තියෙන ඇත්තටම මාර්වල් ලස්සන එන්නේ ඉමෝට් එක. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් බූය පාස් එකේ අවසාන රිවෝඩ් එක වෙන මේල් බන්ඩල් එක. ඉතින් ඇත්තටම මේල් බන්ඩල් එක ඔයාලට පේනද ඇත්තටම ලස්සනයි. සීරියස්ලි කිව්වොත් පට්ටම ඩීසන්ට් බන්ඩල් එකක්. ඉතින් තනිකරම පට්ටම වාසියක්. ඉතින් ඔයාලා මේ බන්ඩල් එක දාගෙන මැච් එකක් ප්ලේ කරලා කිලක් දැම්මට පස්සේ අමුතුම ඇනිමේෂන් එකක් පිටිපස්සෙන් යනවා. ඉතින් ලොකු ඇනිමේෂන් නෙමෙයි. ඉතින් ඒක පොඩි ඇනිමේෂන් එකක්. උනාට ඒක ලස්සනයි ටී-ෂර්ට් එකට. ඉතින් ඔයාලා මේ දැක්කේ අපේ සර්වර් OB54 අප්ඩේට් එක ආවට පස්සේ ඉස්සරහින් එන්න තියෙන බූය පාස්. ඉතින් අපි දිගටම මෙයාගේ ඉස්සරහට එන්න තියෙන බූය පාස් සහ තවත් ඉවෙන්ට් වලට අපි කියනවා. ඉතින් එහෙනම් යන් අපි ළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් guys ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ නවීන ඇනිවර්සරි එක එනවත් එක්කම එන්න තියෙන රින් ඉවෙන්ට් එකේ. මෙන්න මේ රින් ඉවෙන්ට් එකට ඇඩ් කරලා තියෙනවා මාර්වල් ලස්සන බන්ඩල් එකක්. ඔයාලට පේන දේ බන්ඩල් එක ඇත්තටම මාර්වල් ඩීසන්ට් බන්ඩල් එකක්. ඉතින් ඒත් එක්කම මේල් බන්ඩල් එකේම ෆීමේල් බන්ඩල් එක ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මේල් බන්ඩල් එකට දෙවෙනි වෙන්නේ නැති ෆීමේල් බන්ඩල් එකක් මේක. ඉතින් ඇත්තටම මාර්වල් ලස්සන ඩිසයින් කරලා තියෙන ෆීමේල් බන්ඩල් එකක්. ඉතින් guys මෙන්න මේ ඉවෙන්ට් එක අපේ සර්වර් එන්නේ ජූනි මාසේ 24 වෙනිදා තමයි මෙන්න මේ ඉවෙන්ට් එක අපේ සර්වර් එන්නේ. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක ආවට පස්සේ ඔයාලා කවර් කරන්න හිතා ඉන්නවා 12 ජීබ් 2500 4500ක් අතර ගානක් ටොප් අප් කරලා තියාගන්න. ඉතින් ඒ ගානක් ඔයාලා ටොප් අප් කරලා තියාගත්තොත් ඔයාලට අනිවාර්යෙන් මේ ඉවෙන්ට් එක සම්පූර්ණයෙන්ම කවර් කරගන්න chance එකක් තියෙනවා. ඉතින් එහෙනම් guys අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් guys අපේ සර්වර් ඉස්සරහට එන්න දිනවා ෆේවරට් වීල් ඉවෙන්ට් එකක්. ඉතින් මේ ඉවෙන්ට් එක තමයි ඔයාලට මේ දැන්ටමත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකට ප්‍රධාන අයිටම් විදිහට ඇඩ් කරලා තියෙන ඩුවෝ ඉමෝට් එකක්. ඉතින් මෙන්න මේ ඩුවෝ ඉමෝට් එක ඇත්තටම කිව්වොත් මාරම ආතල් ඉමෝට් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති දෙන්නෙක් එක්ක දාන වෙනම ආතල් එකක්. ඉතින් ඒක වෙනම ලෙවල් එකක්. ඉතින් දාලම බලන්න ඕනේ ආතල් එක. ඉතින් guys මෙන්න මේ ෆේවරට් වීල් ඉවෙන්ට් එක එන්න තියෙන අපේ සර්වර් ජූනි මාසේ 26 වෙනිදා පාන්දර 1:00 තමයි මෙන්න මේ ඉවෙන්ට් එක අපේ සර්වර් එන්න තියෙන්නේ. ඉතින් ඔන්න කට්ටියම රෙඩි වෙලා ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් ඒත් එක්ක මෙන්න මේ ඉවෙන්ට් එක ඔයාලා කවර් කරන්න හිතන් ඉන්නවා 12 ජෙම් 1600 1650 වගේ ටොප් අප් කරලා තියාගන්න. ඉතින් ඒ ගාන ටොප් අප් කරලා තියාගත්තොත් ඔයාලට ලක්කේ තිබ්බත් නැත්නම් අනිවාර්යෙන් මෙන්න මේ ඉවෙන්ට් එක හරහා ඔයාලට මෙන්න මේ 2 ඉමෝට් එක ගන්න පුළුවන්. එහෙනම් guys අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් guys අපේ සර්වර් තවත් ෆේවරට් වීල් ඉවෙන්ට් එකක් එන්න තියෙන. ඉතින් එන්නේ ඉවෙන්ට් එක ප්‍රධාන අයිටම් එක විදිහට ඇඩ් කරලා තියෙන ෆිස්ටි ස්කින් එකක්. ඉතින් මේ ෆිස්ටි ස්කින් එක තමයි මේ දැන්ටමත් පේන්නේ. ඉතින් මෙන්න මේ ෆිස්ටි ස්කින් එක ඇත්තම කිව්වොත් මාරම ලස්සනයි. ඉතින් ඇත්තම කිව්වොත් ගත්තට පාඩු නැති පට්ටම ලස්සන ෆිස්ටි ස්කින් එකක්. ඉතින් මෙන්න මේ ෆිස්ටි ස්කින් එක. ඉතින් guys මෙන්න මේ ෆේවරට් වීල් ඉවෙන්ට් එක අපේ සර්වර් එන්න තියෙන ජූනි මාසේ 23 වෙනිදා පාන්දර 1:00 තමයි මෙන්න මේ ෆේවරට් වීල් ඉවෙන්ට් එක එන්නේ. ඉතින් ඔන්න කට්ටියම රෙඩි වෙලා ඉන්න. ඉතින් අනිද්දා තමයි මෙන්න මේ ඉවෙන්ට් එක එන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ ෆේවරට් වීල් ඉවෙන්ට් එක ආවට පස්සේ ඔයාලා කවර් කරන්න හිතන් ඉන්නවනම් 12 ජෙම් 1500
21600ත් අතර ටොප් අප් කරලා තියාගන්න. ඉතින් ඒක ටොප් අප් කරලා තියාගත්තොත් ඔයාලට ලක්කේ තිබ්බන්න නැතත් අනිවාර්යෙන් මෙන්න මේ ඉවෙන්ට් කරා ෆිස්ට් ස්කින් අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. එහෙනම් guys ඉතින් අද වීඩියෝ එකේ ඔය ඉවෙන්ට් සෙට් එක විතරයි කතා කරන්නේ. ඉතින් ඉස්සරහට තව ඉවෙන්ට් සෙට් එකක් අපේ channel එක හරහා කතා කරනවා. ඉතින් ඉතින් අපිත් එක්ක ඇලර්ට් එකක් ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් ඒත් එක්කම channel එකට අලුත් කෙනෙක් ඉන්නවා channel එක අනිවාර්යෙන් subscribe කරන්න කියලා මතක් කරන. ඒ වගේම වීඩියෝ like එකක් දාලා නැත්නම් වීඩියෝ like එකක් දාන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙනම් guys අපි මේ වගේ අලුත් වීඩියෝ සෙට් එමු. ආදරේ හැමෝටම bye bye.